මොනවද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම ඔයාලට අද අලුත් පාඩමක් අරගෙන ආවා. අද පාඩම ගැන මම මෙන්න මෙහෙම කියන්නම් ඔයාලට. සමහර දේවල් තියෙනවා අපිට ඉංග්‍රීසි වලින් හිතා ගන්න බෑ කොහොමද කියන්නේ කියලා. හැබැයි නේටිව් ඉංග්‍රීසි ස්පීකර් කෙනෙක් ගත්තම එහෙම නැත්නම් ෆොරිනර් කෙනෙක් ගත්තම ඉංග්‍රීසි කතා කරන කෙනෙක් ගත්තම එයාලා ඒ වගේ දේවල් හරි සරලව කියනවා. හැබැයි අපි හිතනවා නෑ මේක හරි ටිකක් බරපතලයි. අපිට හිතා ගන්න බෑ කොහොමද කියන්නේ කියලා. හැබැයි අපි අර වගේ කෙනෙක් එක්ක කතා කරනකොට අපිට තේරෙනවා නෑ එයා හරි ලේසියෙන් එයාගේ අදහස එළියට දෙනවා කියන එක. ඉතින් ඒ වගේ සරල දෙයක් තමයි මම අද මේ පාඩමෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් ගොඩක් වෙලා ගන්න නැතුව අපි ඉක්මනටම යමු පාඩමට. බලමු අද පාඩමෙන් මොකද්ද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. මේකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් අපි කේක් කනකොට සමහර වෙලාවට සමහර කේක් තියෙනවා ඒවා අපේ උගුර හිර වෙනවා. කන්න බෑ ටිකක් අර උගුර හිර වෙන ගතියක් තියෙනවා. ඒ කේක් ටිකක් අර සවුත් වෙලා වගේ. ඉතින් ඕක අපිට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් කියන්න ගියාම අපි ගොඩාක් දුර හිතනවා. සාමාන්‍යයෙන් අර බ්‍රෝකන් ඉංග්‍රීසි කතා කරන කෙනෙක් මෙන්න මෙහෙම තමයි යාලා කියන්න try කරන්නේ මේ කේක් එක ගැන එක එක පැති වලින් යාලා කියන්න හදනවා. මුලින්ම තියෙන්නේ මෙන්න මෙහෙම. This cake can't eat. This cake can't eat. හරි අන්න එහෙම හිත කියනවා. ඊට පස්සේ තව ක්‍රමයකට කියනවා when I eat this cake I cough. මේ කියන්නේ අර බ්‍රෝකන් ඉංග්‍රීසි කතා කරන කෙනෙක් මේ කියන්න හදන්නේ මේ කේක් එක කනකොට මට අර කැස්ස හැදෙනවා කියන එක තමයි එයා කියන්න හදන්නේ මෙන්න මේ විදිහට. When I eat this cake I cough. අන්න ඒ විදිහට එයා හිත කියනවා. ඊට පස්සේ තව ක්‍රමයකට එයා හිතලා කියනවා this cake old. This cake old. ඒ කියන්නේ නිකන් අර මේ කේක් එක ටිකක් පරණයි කියන එක තමයි එයා කියන්න හදන්නේ. ඒ වගේම තමයි මේ අන්තිමට තියෙන්නේ මේ කේක් එක කනකොට මගේ උගුර හිර වෙනවා කියන එක තමයි මේ කියලා තියෙන ටිකක් අර බ්‍රෝකන් විදිහට කොහොමද තියෙන්නේ this cake eat block my throat. අන්න ඒ විදිහට වචන එහෙම දාලා පොඩ්ඩක් අර අදහස විතරක් තේරෙන්න කියලා තියෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ මෙතන තියෙන මේ sentences ඔක්කොම මම මේ broken විදියට තියන්නේ ඒක නිසා කවුරුත් මේක හරි කියලා හිතන්න එපා. මේක නෙවෙයි හරි sentence එක. මම ඔයාලට පැහැදිලිව කියලා දෙන්න ඕනේ හින්දා තමයි මේ broken english method එකට වචන හැම දාලා අදහස විතරක් දීලා තියෙන්නේ. කෙනෙක්ට තේරෙන්න විතරක් මේ වචන ටික හැම දාලා තියෙන්නේ නැතුව මේ හරි සිස්ටම් එක නෙවෙයි. මම මේකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපිට සාමාන්‍යයෙන් කේක් එකක් කන්න බෑ. උගුර හිර වෙනවා කියන්නේ අපිට සරලව කියන්න ඕනේ මේ කේක් එක එක්කෝ පරණයි නැත්තම් අපිට සරලව කිව්වොත් ටිකක් අර කේක් එක ඩ්‍රයි වෙලානේ තියෙන්නේ. ඒක නිසානේ අපිට කන්න බැරි නේද? කේක් එක ටිකක් අර වේලෙන ගතියක් තියෙන හින්දානේ අපිට මේ කේක් එක කන්න බැරි. එතකොට ඒ වේලෙන්නේ සාමාන්‍යයෙන් කේක් එකක් පරණ වුණාම. ඒ ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවනේ අපි කේක් එක ටිකක් ඩ්‍රයි වෙලා කියලා කිව්වනම් නේද? ඉතින් ඒක සරලව කිව්වනම් මේ අදහස් ටික ඔක්කොම ඔයාලට මෙච්චර දෙයක් කියන්න ඕන වෙන්නේ නැහැ. සරලව කියන්න ඕන වෙන්නේ මේ කේක් එක වේලිලානේ තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපිට කන්න බැරි. එහෙනම් අපි මේ කේක් එක වේලිලා තියෙන්නේ කියලා කිව්වනම් ඇති. ඒක කොහොමද කියන්නේ එහෙනම්? This cake is dry. ඒ කියන්නේ මේ කේක් එක වේලිලා. This cake is dry. එහෙම කිව්වනම් ඇති. එතකොට ඔයාලට අර කියන්න ඕන වෙන හැමදේම අර කේක් එක කන්න අමාරුයි. එහෙම නැත්නම් අපි කිව්වේ කනකොට කැස්ස හැදෙනවා. එහෙම නැත්නම් පරණ වෙලා වගේ. එහෙම නැත්නම් අර අන්තිමට තිබ්බේ අපි කනකොට උගුර හිර වෙන්න හදනවා. අන්න ඒ වගේ හැමදේම ඔයාලට කවර් කරගන්න පුළුවන් මේ වගේ සරල දෙයක් කිව්වනම්. ඉතින් ඒක නිසා මේ පාඩමෙන් මට ඔයාලට දෙන්න ඕන වෙන්නේ ගැඹුරු දේවල් බරපතල දේවල් හිතන්නේ නැතුව මෙහෙම ඔයාලට මේ ගොඩාක් අය මේ ඩ්‍රයි කියන වචනේ දන්නවනේ. එතකොට කේක් එක ඩ්‍රයි වෙලා කිව්වනම් ඇති. එතකොට අර හැමදේම තේරෙනවා මේ ඩ්‍රයි වෙලා හින්දා තමයි මේ කන්න බැරි උගුරේ පැටලෙන්නේ හැමදේම වෙන්නේ. මේ කේක් එක ඩ්‍රයි වෙලානේ තියෙන්නේ. එතකොට තමයි කේක් එකක් පරණ වෙන්නේ. ඉතින් ඒ අදහස සරලව දුන්නා නම් ඇති ගොඩාක් දුර හිතන්නේ නැතුව. හරි. ඉතින් මම හිතනවා මේ පාඩම ඔයාලට ගොඩක් තේරෙන්නේ නැති, පැහැදිලි වෙන්නේ නැති, මුකුත් අපැහැදිලි තැන් තියෙන්නේ නැතුව ඇති කියලා. හරි. ඒ වගේම එහෙනම් අලුත් පාඩමකින් ඔයාලා හම්බ වෙන මම ආයෙත් එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.